අපි බලමු ඔයාගේ අනාගතය ගැන ටැරොට් රීඩින් එකකින්. ඔයා දැන් ඉන්න තත්ත්වය ඉක්මනින් ටික ටික වෙනස් වෙන්න යන කාලයක් ආරම්භ වෙලා තියෙනවා කියලා පේනවා. පසුගිය කාලයේ ඔයාගේ හිතට බරව තිබුණු දේවල් විශේෂයෙන්ම කෙනෙක් ගැන හිතලා ඇතිවුණු දුකක් හෝ අවුලක් ටික ටික අඩු වෙලා ඔයාට නැවතත් ඔයා ගැන හිතන්න පටන් ගන්න වෙලාවක් එනවා කියලා මේ කාඩ් වලින් කියනවා. ඒ කියන්නේ පරණ දේවල් අල්ලගෙන ඉන්නවට වඩා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හිත ශක්තිමත් වන කාලයක්. අනාගතයේ තුල ඔයාට හම්බෙන ලොකුම වෙනසක් වෙන්නේ ඔයාගේ හිතේ ශක්තිය වැඩි වෙන එකයි. ඔයාට හිතෙනවා ඇති සමහර වෙලාවට මට මේ දේවල් හරියයිද කියලා. නමුත් මේ රීඩින් එකෙන් පේන්නේ ඔයාට තියෙන ශක්තිය ඔයා හිතනවට වඩා වැඩි කියලා. ඔයා ටික ටික ඔබේ තීරණ ඔබම පටන් ගන්න කාලයක් බවට පත් වෙනවා. අනිත් අයගේ අදහස් වලට වඩා ඔබට හොඳ දේ තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා ජීවිතේ ඉස්සරහට ගමන් කරන දිශාවත් පැහැදිලිව වෙනස් වෙන්න පටන් ගන්නවා. ආදරය පැත්තෙන් බැලුවොත් මේ රීඩින් එකෙන් පේන්නේ ඔයාගේ හිතට ලං වෙන කෙනෙක් හොය ඔයා දැනටමත් හිතන කෙනෙක් ගැන තත්ත්වයේ ඉස්සරහට ටිකක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට දුරස් වෙලා ඉඳපු කෙනෙක් නැවතත් ඔයා ගැන හිතන්න පටන් ගන්න කාලයක් ඉදිරියට එන්න පුළුවන්. ඒත් මේක ඉක්මනින් හෝ හදිසියෙ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. කාලයත් එක්ක ඒ පුද්ගලයාගේ හිතේ තිබුණු ගැටලු හෝ සැක ටික ටික පැහැදිලි වෙලා ඔයා ගැන හිතන කාලයක් ඉස්සරහට එන්න පුළුවන්. ඒ නිසා ඉක්මන් වෙලා ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවට වඩා දේවල් ස්වභාවිකව සිද්ධ වෙන්න ඉඩ දෙන එක හොඳයි කියලා මේ කාඩ් රීඩින් එකෙන් කියනවා. ආදායම පැත්තෙන් බැලුවොත් ඔයාට ටික ටික ඉස්සරහට යන ලකුණු පේනවා. මුලින්ම ලොකු වෙනසක් වගේ පේන්නේ නැති වුණත් ඔයා කරන උත්සාහ ටික ටික ප්‍රතිඵල දෙන කාලයක් ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන් ඔයා ආරම්භ කරන නව දේවල්, නිර්මාණාත්මක වැඩ, ඔයාගේ අදහස් වලින් කරපු දේවල් වලට ඉස්සරහට හොඳ අවස්ථාවක් ගේන්න පුළුවන් කියලා මේ රීඩින් එකෙන් පේනවා. කාලයත් එක්ක ඔයාට හම්බ වෙන අවස්ථා වැඩි වෙලා බලාපොරොත්තු නොවූ තරම් ප්‍රගතියක් පෙන්වන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තමයි මේ කාලය තුල ඔයාට නව හමුවීම් සහ නව සම්බන්ධතා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ අය අතරින් සමහර ඔබට උපකාර කරන ඔබව තේරුම් ගන්න පුළුවන් අය වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට හිතා ගන්න බැරි විදියට ඒ අය ඔබගේ ජීවිතේ වෙනස් කරලා දාන්නත් පුළුවන්. ෆයිනල් මැසේජ් එක විදිහට ඔයාගේ අනාගතය ඇතුලේ අඳුරු කාලයකින් පස්සේ නැවතත් ආලෝකයක් පටන් ගන්නවා වගේ හැඟීමක් මේ ටැරොට් කාඩ් වලින් පේනවා. ඉස්සරහට ටික ටික සතුට, හිතේ නිදහස සහ ජීවිතේ ගැන විශ්වාසය වැඩි වෙන කාලයක් එනවා. ඒක නිසා පරණ දේවල් අල්ලගෙන ඉන්නවට වඩා ජීවිතේ ඉස්සරහට එන අවස්ථා විශ්වාසයෙන් පිළිගන්න කියලා මේ රීඩින් එකෙන් ඔයාට මතක් කරනවා. මම හිතනවා මේ රීඩින් එක ඔයාට රෙසිනේට් වෙන්නේ නැති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාට සුබ දවසක් වේවා.